හැමෝටම ආයිබෝවන්. අද මම ඉන්නවා කුරුණෑගල ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 8ක් ඇවිල්ලා හංහමුණුව හන්දිය. මේ පැත්තට ගියොත් ඔයාලට යන්න පුළුවන් මේ ගුහුමිය පාර. මේ පාර තමයි යන්න තියෙන්නේ. ඊට මට කිලෝමීටර් 1.5ක් 1.8ක් වගේ තියෙන්නේ. මෙතන මේ පැත්තට ගියොත් ඔයාලට වාරිය පොළට යන්න පුළුවන්. කුරුණෑගලට මෙතන ඉඳන්ම කිලෝමීටර් 8යි තියෙන්නේ. විතර මම අර පෙන්නපු හන්දියේ උහුමිය පාරෙන් මම ආවා කිලෝමීටරයක් විතර දුර ආවට පස්සේ දකුණු පැත්තේ තියෙනවා මෙන්න මේ වගේ පන්සලක්. ඔන්න පන්සල ඉස්සරහෙන් තියෙනවා මෙතනින් කොන්ක්‍රීට් පාරක්. මේ පාරේ මීටර් 600ක් 700ක් විතර තමයි ඉදමට යන්න තියෙන්නේ. ඒතර මේක නිතරම බස් යන පාරක්. මේ පැත්තට ගියොත් ඔයාලට උහුමියට යන්න පුළුවන්. උහුමිය හරහා ඔය දිගටම යන්න පුළුවන් කටුනායකට උනත්. ඒතර මං අර පන්සල ඉස්සරහින් තිබිච්ච කොන්ක්‍රීට් පාරේ ආවට පස්සේ මීටර් 600ක් 700ක් විතර ආවට පස්සේ තමයි මේ ඉදම තියෙන්නේ. දැන් මම මේ ඉදම ඉස්සරහා ඉන්නේ. එතකොට මේ ඉඩමේ ඉස්සරහෙන් තියෙන වතුර ලයින් එකක්. දැන් වතුර කියන්නේ නල මාර්ගයක්. ඕනනම් ඔයාලට ඒකේ නල ජලය ලබා ගන්න පුළුවන්. දැන්ට මේක ඉඩමට අරගෙන නැහැ. ඒතකොට ඉඩම ඉස්සරහෙන් තියෙනවා 3 phase කරන්ට් ලයින් එක. ඉඩමට දැනට කරන්ට් එක නැහැ. මොකද කරන්ට් එක අරන් තිබිලා තියෙනවා. මේක ඉඩමේ පදිංචි නැති නිසා දැන්ට වයර් ගලවලා තියෙන්නේ. ඒක ඔයාලට ගන්න පුළුවන්. ඒතර මෙතන තියෙනවා පර්චේස් 80ක්. එතකොට පර්චේස් 80ත් එක්ක මේ ගේ තියෙනවනේ. ගේ ඕන නම් රිපෙයාර් කරලා ඔයාලට පදිංචි වෙන්න පුළුවන්. తాවකාලිකව ගයක් හදා ගන්නකම්. ටොයිලට් එකක් තියෙන එකේ පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ඒතකොට ඔයාලා දකින්න ඇති මෙතන කොස් ගහක් තියෙනවා. ඒ වගේ කොස් ගස් තියෙනවා 15 මේකේ ලොකු ගෙඩි හැදෙන කොස් ගස්. ඒත් එක්කම තේක ගස් තියෙනවා 18ක්. ඉරන්න පුළුවන් සම්මට්ටමේ තියෙන තේක ගස් 18ක් තියෙනවා. ඉතින් ඔයාලා මේක ඉඩම ගන්නවා නම් ඉඩම අරන් ගයක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ඉඩමේ තියෙන ගස් වලින්ම ඔයාලගේ දැවමය අවශ්‍යතාවයන් සපුරා ගන්න පුළුවන් නිවසට අවශ්‍ය සියලුම දැව වර්ග ටික. ඉතින් මේ ටොයිලට් එක මම පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ තියෙනකොට සින්නක්කර ඔප්පු මේකේ පර්චේස් 80ක් තියෙනවා. ඒ පර්චේස් 80 තමයි ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට මේ ඉඩමෙම තව තියෙනවා පර්චේස් 20ක් වෙනම. ඒක නම් මම හිතන්නේ ස්වර්ණ භූමි හරි ජය භූමි හරි තමයි තියෙනවා කිව්වේ. ඒක දෙන්නේ නැහැ. දැන් අර සින්නක්කර පර්චේස් 80 විතරයි ඔයාලට දෙන්නේ. පර්චේස් 80ක් කියන්නේ අක්කර භාගයක් තියෙනවා. ටොයිලට් එක පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ඒ වගේම මේකේ පොල් ගස් තියෙනවා 9ක්. ඔයාලට මම පෙන්නන්නම් මේ වගේ පොල් ගස් 9ක් මේකේ තියෙනවා. මහෝගනි ගස් 5ක් තියෙනවා. ඒ වගේම කොහොඹ ගස් 4ක් තියෙනවා. ලොකු මී ගහක් තියෙනවා. ඊට අමතරව කරත්ත කොළඹ අඹක තියෙනවා ගස් 4ක් ලොකු ගෙඩි හැදෙන ගස්. ඊට අමතරව හල් මිල්ල ගස් 4ක් තියෙනවා. ඉතින් කජු ගස් 6ක් තියෙනවා. ඒත් එක මේ ඔයාලට පේනවා අන්නාසි තියෙනවා. අන්නාසි එතකොට දොඩම් අඹරැල්ලා නෙල්ලි දඹ අනෝදා වගේ පළතුරු වර්ග ගොඩක් තියෙනවා. මේ ඔයාලා දකින්න දෙක ගහක්. ඉතින් දැවමය වටිනකම තියෙන ගස් ගොඩක් තියෙනවා මේකේ. එතකොට හිමිකරු විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන නිසා තමයි මේ ඉඩම විකුණන්නේ. ඉඩම මිල කියන්නේ ලක්ෂ 88ක් කියලා එක මිල සාකච්ඡා කරගන්න පුළුවන් කියලා මේක ඉඩමේ හිමිකරු කිව්වා. ඉතින් ඔයාලා කතා කරලා බලන්න මම මේකේ දානවා ෆෝන් නම්බර් 3ක්. ඒ ෆෝන් නම්බර් 3ටම WhatsApp තියෙනවා. ඔයාලට මේ නම්බර් 3ම කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේ ඉඩමේ ඉඳන් කුරුණෑගල නගරයටම තියෙන්නේ කිලෝමීටර් 9.5ක් 10ක් විතර. එතකොට බස් පාරේ ඉඳන් මීටර් 700ක් විතර තියෙන. ඉතින් ඒක මේ ඔයාලගේ පුද්ගලික වාහනයක හරි එන්න වෙනවා. නැත්නම් පයින් හරි පොඩි දුරයිනේ තියෙන්නේ. ඉතින් එතන එනකම් බස් එකේ එන්න පුළුවන්. හදිස්සිය රෑ වුණත් අතන මේ ඔය පුත්තලම් පාරේ කුරුණෑගල වාරියපොළ පාරේ නිතරම බස් වැඩ කරනවා. ඔයාලට අතන හංගමුණු හන්දියෙන් බැස්සනම් කොහොමත් මේක දැට එන්න පුළුවන් හැකියාවක් තියෙන කොයි වෙලාවක වුණත්. ඕනෑම වෙලාවක එන්න පුළුවන් හැකියාවක් තියෙන බස්වල. ඉතින් ඒ හින්දා මේ ඉඩම වටිනාකම ගැන ඔයාලට මම අලුතින් කියන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. ඔයාලට දැන් නල ජලය ගන්නකම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් පොදු නල ලිඳක් තියෙනවා. ඒකෙන් ඔයාලට වතුර ගන්න පුළුවන් පොදු නල ලිඳක් ඒක ඕන කෙනෙකුට වතුර ගන්න පුළුවන්. ඒතකොට කරන්ට් එක හරි වතුර හරි ඒ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. නිවසෙත් තාවකාලිකව පදිංචි වෙන්න පුළුවන් පොඩි රිපෙයාර් එකක් පාරක් දාලා ගයක් හදා ගන්නකම් ටොයිලට් එක පාවිච්චි ගන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ඉතින් මේ ගේ වටේටම මේ ඉඩම වටේටම ගෙවල් තියෙනවා ගොඩක්. එතකොට ඔයාලට තනිකම පාළුවක් නැහැ. නමුත් නිස්කලංකව ඉන්න පුළුවන් තැනක්. ඉඩම ලොකුයි. ඒතර මේක ගොඩාක් ගස් තියෙන නිසා ඉඩමට පල්හැට මේ අවුවක් වැටෙනවා අඩුයි ගොඩක්. හෙවණ තියෙන හැම තැනම. ඉතින් ඒ නිසා තමයි මේ ඉඩමේ ලොකුවට කැලේ වැවිලා නැත්තේ. ලොකු ගස් ටික විතරයි තියෙන්නේ. මේක විසි ගහලා සුද්ධ කරලාම ගන්න පුළුවන් මට්ටමේ ඉඩමක් තියෙන්නේ. ඉතින් මම ওই දාලා තියෙන නම්බර වලට කතා කරොත් ඔයාලට වැඩිදුර විස්තර අහගන්න පුළුවන්.
තව මොනවද ඔයාලට දැනගන්න අවශ්‍ය තියෙන්නේ? ওই ටික තමයි තියෙන්නේ මං හිතන්නේ. මේක හරි හතරස් ඉඩමක්. එතකොට ඉඩමේ ඉස්සරහින් තියෙන පාර. අර අපි ආව පාර තියෙනවනේ. ඒ පාර ඉඩම දෙපැත්තකින් තියෙනවා. සාමාන්‍යයෙන් ඉඩමට අහු වෙනවා මීටර 75ක් විතර වගේ පාර අහු වෙනවා ඉඩමටම. ඉඩම ඉස්සරහින් යන්නේ පාර. ඉතින් ව්‍යාපාරයක් කරන කඩයක් දාන්න ඒ වගේ දේවල් වලටත් හොඳයි. ඉතින් මොනවා හරි කරන්න. මොකද මේක ටිකක් ගම්මානයක් වගේ තියෙන්නේ. නිස් කලංක වෙන්න පුළුවන් ප්‍රදේශයක්. ඉතින් කඩයක් දාගත්තත් බිස්නස් තියේ කොටක් දුරට. ඉඩමත් හොඳයි ලොකු ඉඩම් මේ ඉඩමේ ලොකු ප්‍රමාණයක් තියෙනවා ඉඩ. පර්චේස් හවුස් කියන්නේ ලොකු ඉඩමක්. ඔයාලට පේනවා ඉතින් මේකේ මේ තේක ගස් තියෙන ලොකු ඒවා. ඉතින් ඉරන්න පුළුවන් සයිස් එකේ ඒවා තියෙනවා. ඉතින් කොහොමද තේක හදන්න ඉරන්න බලාගෙන. ඉතින් මේ තියෙන්නේ පාර. ඉතින් මේ පාරේ ඉස්සරහෙන් ඔයාලට පේනවා ගෙවල් තියෙනවා. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. බලලා හොඳයි කියලා හිතනවා නම් මම දාලා තියෙන ෆෝන් නම්බර වලට කතා කරලා ඔයාලට තවත් අවශ්‍ය විස්තර දැනගන්න පුළුවන්. විශේෂයෙන්ම දේ තමයි මිල සාකච්ඡා කරගන්න පුළුවන්. කතා කරලා බලන්න විදේශගත වෙන නිසා තමයි මේ ඉඩම විකුණන්න කියලා තමයි මට කිව්වේ. හරි. ওই ටික තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා දිගටම වීඩියෝ එක බලන්න. හැමෝටම ජය වේවා.